දවසක් ශුද්ධෝ මාටින් මුනිතුමා එතකොට ශුද්ධෝ මාටින් තුමා නෙමේ සාමාන්‍ය පුද්ගලෙක්. ඔය අතුගා ඉද්දී පුද්ගලෙක් ඇවිල්ලා අහනවා තව සුළු මොහොතකින් ලෝක විනාශ වෙනවා කියලා ඔයාලට දැනගන්න ලැබුණොත් ඔයා මොනවද කරන්නේ මේ මොහොතේ? එතකොට ඔහු hina වෙලා කියනවා මං දැන් අතුගාන වැඩේනේ කර ඉන්නේ. මං ඉතින් ඒත් අතුගාන වැඩේම කරනවා. තේරෙනව නේද? ලෝක විනාශ වෙනවා කියලා ආරංචි වුණත් ඔහු කියනවා මම අතුගාන වැඩේම කරනවා. මොකද්ද මේ ඔහු කියන්නේ? මම කරන වැඩේට මං විශ්වාසවන්ත වෙනවා කියලා කියන්නේ. මේ මානසිකත්වය තුළ ජීවත් වෙච්ච පුද්ගලයාට අවසානයේ මොකද වුනේ? ඔහු ශුද්ධ මාටින් බවට පත් වුණා. සාන්තෝරයෙක් බවට පත් වුණා. ඒ නිසා සනහසෙට කාරණාවක් කියලා දෙනවා මේ සිද්ධිය හරහා. අපි එදිනෙදා වැඩවලට විශ්වාසවන්ත වෙද්දී අපේ දෛනික කාර්ය හරියට කරද්දී අපිට සගවරම් දිනාගන්න ඒකම හේතුවක් වෙනවා. අද දවසේ අපගේ තේමාව මොකද්ද? කෙතේ හමුවන ස්වර්ග රාජ්‍ය. කෙතේ හමුවන ස්වර්ග රාජ්‍ය. අපි කෙතේ වැඩපළ කරද්දී අපේ එදිනෙදා කාර්ය කරද්දී අපිට ස්වර්ග රාජ්‍ය හමු වෙනවා කියලායි වචනේ කියන්නේ. අද සුවිශේෂයට එන්නේ. වචනේ කියනවා ස්වර්ග රාජ්‍ය වනාහි කෙතක සංගවා තිබූ නිධානයකට සමානය. මොකක්ද? ස්වර්ග රාජ්‍ය කියන්නේ මොකක්ලුද? කෙතක සංගවා තිබූ නිධානයකට සමානයි කියලා කියන්නේ. මිනිස්සෙකුට හම්බ විය. දැන් නිකන් හිතන්න. ස්වර්ගයේ කෙතක සංගවා තිබිච්ච නිධානයක්ලු මිනිස්සෙකුට ඒක හම්බුණාලු. ඒක හම්බෙන්නේ කොහොමද මේ පුද්ගලයාට? අනිවාර්යයෙන් මෙයා මොනා කරලා තියෙන්න ඕනේද? කෙතේ වැඩ කරලා තියෙන්න ඕනේ. මේ පුද්ගලයා කෙතට ගිහිල්ලා කෙතේ වැඩ කරනවා. වැඩ කරද්දි මොකද වෙන්නේ? ඔහුට අර නිධානය, ඒ කියන්නේ ස්වර්ග රාජ්‍ය හම්බෙනවා. ස්වර්ග රාජ්‍ය කියන්නේ මෙහෙම දෙයක්. අපි එදිනෙදා කටයුතු වලට විශ්වාසවන්ත වෙලා ඒව කරද්දී අපිට ස්වර්ග රාජ්‍ය සදාතන ජීවිතය කියන මහා නිධානය උරුම කරගන්න පුළුවන්කම ලැබෙනවා. අපි සාන්තුවර නාමාවලිය ගැන හිතුවොත් ඒ ඔක්කොම වගේ සාන්තුවරු තමුන්ගේ ජීවිකාව එදිනෙදා කාර්ය දෛනික වැඩ කටයුතු ශුද්ධවන්තව විශ්වාසවන්තව කළා. ඒ තුල ඔවුන්ට ස්වර්ග රාජ්‍ය හම්බුණා. කෙතේ ඔවුන් ස්වර්ග රාජ්‍ය හොයාගත්තා. ජීෙන්නා මුනිතුමිය ගැන අපි කතා කළොත් ඇය වෛද්‍යවරියක්. තේරුණා නේද? ඇය වෛද්‍යවරියක් වුණාට ඒ වෛද්‍ය කාර්ය වෘත්තිය ඇය වෙනමම ලෙවල් එකක කළේ. ඒක රාජකාරියක් විදිහට නෙවෙයි. දේව කාර්යයක් විදිහට කළේ. දේව කාර්යයක් විදිහට. දිලිඳු රෝගීන් ආවම ඇය මුදල් ගැන හිතන්නේ නැතුව ඔවුන්ට ආදරෙන් සත්කාර කළා. කලබලේ බෙහෙත් දෙන්නේ නැතුව ඉතාමත් ආදරෙන් ඒ කාර්යය කළා. ඉතා ශුද්ධවන්තව තමගේ කාර්යය කළා. කෙතේ කටයුතු සම්බන්ධයෙන් විශ්වාසවන්ත වුණා. සහ ඇයට ඇගේ 4 වෙනි දරුවා හම්බෙන්න ඉද්දි කුසේ ගෙඩියක් හට ගන්නවා. ඇයට ප්‍රතිකාර කරපු වෛද්‍යවරුන්ට කියනවා මේ ගෙඩියට ප්‍රතිකාර කරන්න ප්‍රශ්නයක් නැහැ. හැබැයි කිසිම ප්‍රතිකාරයක් නිසා කුසේ ඉන්න දරුවට හානියක් වෙන්න බෑ. දැන් බලන්න ඇය වෛද්‍යවරියක්. ඇය අනිත් වෛද්‍යවරුන්ට අවවාද කරනවා මගේ කුසේ ඉන්න දරුවට හානියක් නොවන පිළිවෙලට මගේ රෝගියට ප්‍රතිකාර කරන්න. වෛද්‍යවරියක් විදිහට ඇය උපදෙස් දුන්නෙත් අනිත් අයට තියෙන දයාව තුල, ඒ දරුවට තියෙන දයාව තුල. එහෙමයි ඇය ඇගේ රස්සාව කළේ. ප්‍රතිඵලය උනේ මොකද්ද? ජීෙන්නා මුනිතුමි, ජීෙන්නා කියන තැනැත්තිය වෛද්‍යවරිය අවසානයේ ශුද්ධ වූ ජීෙන්නා බවට පත් වුණා. සාන්තුවරියක් බවට පත් වුණා. සාන්තුවරියක් බවට පත් වුණා. කෙතේ ස්වර්ග රාජ්‍යය ඇයට හම්බුණා කෙත තුල ඇය හොයපු නිසා. සෙලි මාටින් කියන තැනැත්තිය ගැන අපි හිතුවොත් සිස්ටර් තෙරේසාගේ අම්මා තේරුණා නේද? ලේස් නිෂ්පාදනය කරපු තැනැත්තියක්. සාමාන්‍ය ව්‍යාපාරික කාන්තාවක්. එතකොට ඒ කාර්යය කරද්දී ඉතා ශුද්ධවන්තව කළා. විශ්වාසවන්තව අසාධාරණ විදිහට නෙවෙයි සාධාරණ විදිහට ආදරෙන් ඒ කටයුතු කළා. රාජකාරියක් විදිහට නෙවෙයි දේව කාර්යයක් විදිහට කළා. සහ ඒ දරුවෝ 9 දෙනෙක්ගේ අම්මා කෙනෙක්. ඒ දරුවන්ව ආදරණීයව හදා වඩා ගත්තා. දරුවන්ට ශුද්ධවන්තව මඟ පෙන්වීමක් ලැබලා දුන්නා. ප්‍රතිඵලය උනේ මොකද්ද? සෙලි මාටින් ශුද්ධ සෙලි මාටින් බවට පත් වුණා. කෙතේ කටයුතු සම්බන්ධයෙන් ඇය විශ්වාසවන්ත වෙච්ච නිසා ඒ කෙතේ ඇයට මොකක් හම්බුණාද? ස්වර්ග රාජ්‍ය හම්බුණා. කාලෝ ඇකියුටිස් වගේ තරුණයෝ ගැන හිතන්න. කාලෝ ඇකියුටිස් කියන්නේ දුරකථනත් එක්ක ෆෝන් එක්ක ගැටිච්ච පුතෙක්.
හරි තරුණයෙක් විදිහට ඔහු ෆෝන් එක දුරකථනත් එක්ක කාලය ගත කළා. හැබැයි ඒ දේවල් ඔහු කළේ ඉතාම ශුද්ධවන්තව. ඉන්ටර්නෙට් එකේ පවා ඔහු මොනවද කළේ? වෙබ්සයිට්ස් පවත්වගෙන ගිහිල්ලා සප්‍රසාද ප්‍රාතිහාර ගැන දේවමාතා දර්ශනය වීම ගැන ලෝකෙටම කියා දුන්නා. මෙහෙමයි ඔහු ඒ අන්තර්ජාලය පරිහරණය කළේ. ප්‍රතිඵලය වුණේ මොකද්ද? ඔහු ශුද්ධ කාලයකියුටිස් බවට සාන්තුරෙක් බවට පත් වුණා. කෙතේ කටයුතු හරියට කරද්දී කෙතේ ඔහුට ස්වර්ග රාජ්‍ය හොයාගන්න පුළුවන්කම ලැබුණා. ඔයා කෙතේ කටයුතු සම්බන්ධ විශ්වාසවන්ත නම් කෙතේ කටයුතු හරියට කරනවා නම් ඒ කෙතේ හැංගිලා තියෙන නිධානය වන ස්වර්ගය ඔයාට අනිවාර්යයෙන්ම හම්බ වෙනවා. සයන්හස මේ බව දාසයන් තිදෙනා පිළිබඳ උපමාව ඉතා පැහැදිලිව කියනවා. ස්වාමියෙක් රට යන්න කලින් දාස තුන් දිනට කතා කරලා එක්කෙනෙක්ට රිදී කාසි 5000ක් දෙනවා. එක්කෙනෙක්ට රිදී කාසි 2000ක් දෙනවා. තව කෙනෙක්ට රිදී කාසි 1000ක් දෙනවා. ඇයි දෙන්නේ? ඒවයි මොන හරි දෙයක් කරන්න. යමක් කරන්න, කටයුත්තක් කරන්න. 5000ක් දුන්න එක්කෙනා මොකද කරන්නේ? කටයුත්තක් කරලා යමක් කරලා තවත් රිදී කාසි 5000ක් උපයනවා. 2000ක් දුන්නු කෙනා මොකද කරන්නේ? වැඩ කටයුතු කරලා තවත් රිදී කාසි 2000ක් උපයනවා. ස්වාමී මොකද කියන්නේ? 5000ක් උපයපු කෙනාට කියනවා විශ්වාසී දාසය. ඔබ සුළු දෙයක් ගැන විශ්වාසී වෙච්ච නිසා බොහෝ දේ කෙරේ අධිපති කරමි එන්න මගේ ප්‍රීතියට සහභාගී වන්න. මොකක්ද කියන්නේ? ඒ කෙතේ කටයුතු සම්බන්ධ විශ්වාසවන්ත වෙච්ච නිසා ඔහු බොහෝ දේ කෙරේ අධිපති කරනවා. සහ ප්‍රීතිය උරුම වෙනවා, ස්වර්ගය උරුම වෙනවා කියලා කියන්නේ. කෙතේ කටයුතු ගැන විශ්වාසවන්ත වෙද්දී ස්වර්ගය උරුම වෙනවා. නිදහස්ගත කෙනාටත් ඒකම කියනවා. ඔබ සුළු දෙයක් ගැන විශ්වාසවන්ත වෙච්ච නිසා බොහෝ දේ කෙරේ අධිපති කරමි එන්න මාගේ ප්‍රීතියට සහභාගී වන්න. කෙතේ කටයුතු සම්බන්ධ විශ්වාසවන්ත වෙද්දී ප්‍රතිඵල වෙන්නේ මොකද්ද? ස්වර්ගීය ප්‍රීතිය අපිට උරුම වෙනවා. ඔය ප්‍රශ්නේ තියෙන්නේ අපි කෙතේ ස්වර්ගය හොයන්නේ නැහැ. පල්ලියේ ස්වර්ගය හොයනවා. අතුස්සගෙන ස්වර්ගය හොයනවා. හැබැයි සනහස කියනවා ස්වර්ගය වනාහි කෙතේ හංගල තිබිච්ච නිදානයක්. මිනිසෙකුට හම්බ විය කෙතේ වැඩ කරද්දී. තේරුණා නේද? කෙතේ ස්වර්ගය හොයන්නේ නැහැ. ඒක පල්ලියාවට රස්සාව සම්බන්ධව හරි කම්මැලි, වැට්ට යන්නේ නැහැ, වකීම් සහගත නැහැ, බිස්නස් පිළිවෙලට කරන්නේ නැහැ, ඔහේ ගෙදරට වෙලා ආතබූත විදියට ඉන්නවා. කෙතේ ස්වර්ගය හොයන්නේ නැහැ. සපෙලක් අයින්නවා කළත් ඒ රස්සාව හරියට කරන්නේ නැහැ. අසාධාරණ වංචා ඒව තමයි සිද්ධ වෙන්නේ. මයිට මීසමක පුද්ගලෙක් හිටියා. පල්ලියේ මහා දානපතියෙක්. පෙරහැර යද්දී කට ලොකු වියදමක් දරනවා. සරසණ්ඩ සහරම්පණක් දේවල් වලට ලොකු වියදමක් දරනවා. හරි? හැබැයි ඒ මුදල් ඔහු හොයාගන්නේ කොහමද? ඔහුගේ කසිප්පු ව්‍යාපාරය හරහා. කසිප්පු බිස්නස් කරන්නේ. තේරුණා නේද? පල්ලියේ ඉන්න භක්තියක් දේවල් කරනවා, සුරුවන් උස්සනවා, අරවා කරනවා, මේවා කරනවා. හැබැයි කෙතේ කටයුතු අප්සෙට් කසිප්පු බිස්නස්. තේරුණා නේද? අපි ස්වර්ගේ පල්ලියේ ස්වර්ග හොයනවා. කෙතේ ස්වර්ග හොයන්නේ නැහැ. එක්ක කෙතේ වැඩට යන්නේ නැහැ. කළත් හරියට වැඩේ කරන්නේ නැහැ සාධාරණව. එහෙම ස්වර්ගෙ හම්බෙන්නේ නැහැ. අර 16න් 3 දෙනාගේ උපමාවේ රිදී කාසි 1000ක් හම්බෙච්ච 16 ගැන හිතන්න. එයා මොකද කළේ? අර දෙන්න වගේ නේ. අර දෙන්න වැඩක් කළානේ. මෙයා වැඩක් කරන්නේ නැහැ. මෙයා කාසි 1000 අරගෙන ඔහෙ තියන් ඉන්නවා. මුකුත් කරන්නේ නැහැ. වැඩ කරන්නේ නැහැ. කෙතේ වැඩ නැහැ එයා. බොස් ආවිල්ලා මොකද කියන්නේ? මිලෝ රහක් නැති 16ක්. හරි දොස් කියනවා එයාට. දොස් කියලා මොකද කරන්නේ? කට්ටියට කියනවා මෙයාව ගින්නට දාන්න. ගින්නට දාන්න. ඒ දත්මිටිකයන් වැළපීම වෙනවා. එයාට සදාහදෙන දඬුවම උරුම වෙනවා. කෙතේ ඔබ විශ්වාසවන්ත වුනේ නැත්නම් කටයුතු සම්බන්ධව ඔබට ස්වර්ගය අහිමි වෙන්න යනවා. ඒ නිසා සනසේ ආරාධනා කරනවා. කෙත ගැන හිතන්න. මගේ ඉදිරියදා කටයුතු සම්බන්ධව ජෝලිතව ක්‍රියා කරන කෙනෙක්ද? ඒව හරියට කරන කෙනෙක්ද? කෙත සම්බන්ධව මගේ ආකල්පය මොකක්ද? අපි කල්පනා කරලා බලමු. මං විශ්වාස ප්‍රවර්ධන කණ්ඩායමේ ඉද්දි මට්ටක්කුලියේ අපි කුකුල්ලු වගේක් හිටියා. ෆාම් එකක් තුන පොඩි. අපිට ඒක අයින් කරන්න ඕන වෙලා තිබුණා. ඊට පස්සේ අපි මොකද කළේ? ඒ කුකුල්ලු ටික මුස්ලිම් පුද්ගලයෙක්ට දුන්නා. ගන්න එන්න කියලා. ඌ අරගෙන ගියා. අරගෙන ගිහිල්ලා පැය භාගයකින් විතර පැයකින් විතර මේ පුද්ගලයා එක කුකුලෙක් අරන් ආයමත් ආවා. හරි? එල්ලා කියනවා ෆාදර් මේ කුකුලා මැරිලා. අරන් යද්දි මැරිලා. අපිට මැරිච්ච කුකුල්ලු
විකුණන්න බෑ අපේ ආගමට අනුව. ඒක වැරද්දක්. අනේ පාද අපිට සල්ලි එපා. ඔබ වහන්සේලාට පුළුවන් නම් මේ කුකුලව පරිභෝජනය කරන්න. බලන්න මේ අධ්‍යාත්මිකත්වය. දැන් මේ කුකුලා මැරලා හිටියා කියලා පාරිභෝගිකයා දන්නේ නැහනේ. ෂෝකේට විකුණන්න තිබුණා. තේරුණා නේද? එහෙම පරණ වෙලා නැහැ. මැරලා පැය භාගයයි. තේරුණා නේද? ඒත් වික්කේ නැහැ. ඒ ව්‍යාපාරය බිස්නස් එක කෙතේ කටයුත්ත ධර්මයට අනුකූලව හරියට කළා. ජෝලිත විතරක් නෙමෙයි සාධාරණව කළා. විශ්වාසවන්තව කළා. සොනාසි කියන්නේ මෙන්න මේ දේ ගැන. කෙතේ කටයුත්ත හරියට කරන්න. ලොකු අධ්‍යාත්මිකත්වයක් එක්ක වගකීමෙන් සාධාරණ යුක්තිකරකව කරන්න. වරදින්නේ කවදාවත්. ඒ නිසා සොනාසි කියන්නේ තේරුම් ගන්න. ස්වර්ග රාජ්‍ය කියලා කියන්නේ කෙතේ හම්බෙන නිධානයක්. කෙතේ හම්බෙන නිධානයක්. ඒ නිසා කාරණාංක 1 කම්මැලි වෙන්න එපා. එදිනදා වැඩ කටයුතු වලට විශ්වාසවන්ත වෙන්න. ජෝලිතව ඔබේ කටයුත්ත කරන්න. කම්මැලි වෙන්න එපා. වැඩ කරන්න. මොකද කෙතේ ස්වර්ගෙ හම්බෙන්නේ සහ ඒ කරන කටයුත්ත හරියට කරන්න. හොරබොරු නැතුව, වංචා නැතුව සාධාරණව කරන්න. මම ඉරි ගහලා කියනවා. අර ජීඑන් මුනිතුමියට වගේ සෙලි මාටින්ට වගේ කාලය කියුටිස්ට් වගේ ඔබටත් ඒ කෙතේ ස්වර්ගෙ හම්බ වෙනවා. එහෙනම් කෙතේ ස්වර්ගෙ හොයාගන්න වරම් මිලලා අද අපි යාක්ෂා කරමු. ජෙසුපීටයි.